අපි මේ සිවුරු දාගෙන ඉන්නේ, අපි මේ බණ කියන්නේ, අපි මේ කැපකිරීම කරන්නේ සිවුරු ඇරලා ගෙදෙට්ට ගිහිල්ලා ලස්සනට තරුණ ජීවිතයක් ගත කරන්න බැරුව නෙවෙයි. හිතනවා ඇති මාර ලස්සනයි නේ, හරිම සැපෙන් අපි ඉන්නවා කියලා. කණ්ඩ බොන්න ටික හම්බෙනවා. මං කියන්නේ ඇවිල්ලා මහණෙලා බලන්න. අපි කෑවත් බැනුම් අහන්න ඕනේ. නොකා හිටියත් බැනුම් අහන්න ඕනේ. පයින් ගියත් බැනුම් අහන්න ඕනේ. වාහනයක ගියත් බැනුම් අහන්න ඕනේ. බස් එකක නැග්ගත් බැනුම් අහන්න ඕනේ. මොනතරම් කැපකිරීමක්දනේ? අපි මේ කැපකිරීම කරන දාන්නේ ගෙදර හිතන්නකෝ එළවලු 10ක් විතර හදනවා. ඔය 10ම බෙදාගෙන වැළඳුවොත් ඒ හාන්දුරන්ගේ පෙරේතකම කියලා පස්සට ගිහින් බයිනවා. අපි දන්නේ නැතුව නෙවෙයි. ඔය 10න් එකක් හරි වැළඳුවේ නැත්තම් මෙච්චර හදලා හාන්දුර දාන්නේ වළඳන්නේ. ඒකටත් බයිනවා. කවුද කැමති නේ කන්න ටික හම්බෙද්දී ඒ කන්න ටික දීලා බැනුම් අහන්න නේ? එතකොට මේ කැපකිරීම කරන්නේ අපිටත් මේක දමල ගහලා යන්න බැරි කමකට නෙවෙයි. අපේ ලස්සනම කාලේ, අපේ තාරුණ්‍ය, අපි මේ කැප කරගෙන මං කියන්නේ බුද්ධ කාලේ වගේ නෙවෙයි අද කාලේ. පොඩි දේ උනත් විවේචනය කරන්න පිරිස වැඩි. අද මේ පන්සලේ ගමේ දායකයෝ ටික හොයාගන්න අමාරු වුණාට, අද මේ ගමේ පන්සලේ පිරිමි ටික හොයාගන්න බැරි වුණාට, පොඩි හාමුදුරුවෝ බලන තරුණ හාමුදුරු කෙනෙක්. ඒ හාමුදුරුවෝ නායක හාමුදුරුවෝ එකතු වෙලා හරි ලස්සන පින්කමක් කරනවා. හැබැයි මේකට ශක්තියක් වෙන්න මං කියන්නේ ඇති. බොහෝ පිරිසක් ඇති මේකේ පිටිපස්ස ඉඳගෙන. නමුත් පින්කමක ඉස්සරහට එන්න මේකට ශක්තියක් වෙන්න පිරිමි නැති වුණාට පාන්දර 12ට හරි කමක් නැහැ. ගමේ පන්සලේ හාමුදුරුවෝ මොකක් හරි වැරද්දක් කළා තිබ්බොත් පන්සලෙන් පන්නන්න ওই සෙට් එකේ ඉද නැද්ද? සරංචීත කරේ තියාගෙන. අද මෙතෙන්ට නැති දායක සභාවේ වැඩිම පිරිස හාමුදුරුවෝ පන්නන්න ඕනේ වෙච්ච දවසක එදාට පන්සලට